සුවටරුවේ සකුරායුරේ හිම වැටේනා සුදු කන්ද දිගේ පාසල් යන සුදු කුමාරියේ ජපානේ මැව්විල්ල පේනවානේ ඔනේ ඔව් සකුරමල් පිප්පිලා ලස්සන යන්න තිබුණා නම් කියලා හිතෙන්නේ නැද්ද? ඇත්තටම ඕවනේ. හැබැයි දවසකට දෙකකට නම් නෙවෙයි. ආ ඒ කියන්නේ ජීවිත කාලෙම ඉන්න? නෑ. ෆස්ට් ක්ලාස් රස්සාවක් කරන්න. නියමයි. හැබැයි ඉතින් ඒකට ඔයා හොඳට ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න නම් ඔය ඕන තරම් තැන් තියෙන්නේ. ජපන් යවනවා කිව්වට ඒව බොරුවනේ කෙරෙන්නේ නෑ. අයියෝ ඔයා එහෙම කියන්නේ? කවුදනේ එහෙම ජෙනුයින් වැඩ කරන්නේ අද කාලේ? ප්‍රතිඵල හොඳයි නම් ජපානයට යන්න මිස් ඔයා උසමදි. එහෙම හරි කියලා ගමන වළක්වනවා. නෑ මේ එහෙම තැනක් නෙවෙයි මං කියන්නේ. මේ අහන්නකෝ ජපානයේ IT ඉංජිනේර රස්සාව කරන ළමයි ඉන්න තැනක් වුණොත් එහෙම මොකද කියනවා? හරි ෂූක්නේ. තව විස්තර කියන්නකෝ ප්ලීස්. දැන් මෙහෙමයි අපිට ජපාන් භාෂාව කොහොමත් ඉගෙන ගන්න වෙනවනේ. එතකොට ජපාන් ජාතික කතිකාචාර්යවරුත් ඇවිල්ලා අපිට ජපන් උගන්වනවා. ඇත්තටම? ඒ විතරකුත් නෙමෙයිනේ. ජපාන් භාෂා පුහුණු වැඩසටහන් නිතර තියෙන නිසා ඔයාට ජපානයේ පුරවැසියෙක් වගේ ලේසියෙන්ම දක්ෂයෙක් වෙන්න පුළුවන්. ඔයා එහෙම කියද්දි ආසත් හිතෙනවානේ. මේ දැන් අපිට උගන්නලා උපාධි දීලා රස්සාවක් හොයාගන්නත් යාළුවා උදව් කරනවා නේද? අනිවාර්යයෙන්ම. LNBTI ජපාන් IT විශ්වවිද්‍යාලය කියලා කියන්නේ මේ දේවල් නිසාම ඔයාට විශේෂ වෙනවා. උපාධිය ඉවර වෙන්න කලින් ජපානයේ IT රස්සාවක් හොයාගන්න පුළුවන්. දැන් ඔයාට තව විස්තර කියනවා නම් මේ අහන්නකෝ. O level වලින් පස්සේ හරි එහෙම නැත්නම් A level වලින් පස්සේ හරි ඔයාට පුළුවන් මෙන්න මේ කියන උපාධිය හදාරන්න. මොනවද? BSc Honours in Software Engineering උපාධිය. එහෙම නැත්නම් BSc Honours Computing ඒ කියන්නේ මේ Information System උපාධිය. මෙන්න මේකත් ඔයාට ජපාන් IT විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගන්න පුළුවන්. දැම්ම කතා කරන්න හිතෙනවා. හිත ඉන්න එපා. දැම්ම කතා කරන්න. කතා කරලා දක්ෂයෙක් වෙන්න. දක්ෂයෙක් වෙලා ජපානයේ ගිහිල්ලා IT ඉංජිනේර කෙනෙක් වෙන්න. මෙන්න නම්බර එක 077යි 336යි 04. මතකද? 077යි 336යි 04. අන්න හරි. එහෙම නැත්නම් www.lnbti.lk වෙබ් එකට ලොග් වෙන්න. මේ දවස්වල ඔෆර්ස් මොකද නැද්ද? මොකද නැත්තේ මේ සැරේ O level කරපු ළමයින්ගෙන් පළමු 20 දෙනාට brand new laptop 20ක් හම්බ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි. ජපානයට free air tickets හම්බ වෙනවා. මොකද කියන්නේ? අනේ බොරු නෙවෙයි නේද? කෙනෙක් කියන්නේ දැන් මං කියවනේ 077යි 336යි 04ට කෝල් කරන්න. එහෙම නැත්නම් ඔයා ඉක්මනට www.lnbti.lk වෙබ් එකට ලොග් වෙන්න. එතකොට ඉතින් මගෙන් අහන්න ඕනේ නැහැ. ඔයාටම තොරතුරු දැනගන්න පුළුවන්. ඉන්නකෝ මං දැම්ම ලොග් වෙනවා. www.lnbti.lk මේ තියෙන්නේ LNBTI ජපාන් IT විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එක. හිම රටේ